හරි. ඔන්න පුතේ ඔන්න දරුවනේ ඔන්න මේ අපේ තුන්වෙනි අදියර අපි කියලා තියෙන විදිහටම බස් එක ඩිසයින් කරන ආකාරය හෑන්ඩ් ග්‍රයින්ඩරෙන් ඩිසයින් කරපු එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන ඔයාලට පෙන්වන්න ෆ්‍රෙන්ච් ග්‍රයින්ඩරෙන් මේ හැඩ පළ ගන්න එක. ඉතින් මම දැනට ඔයාලට පෙන්නුවේ මේ හෑන්ඩ් ග්‍රයින්ඩරෙන් ගාපු බස් තුනක් තමයි මේ තියෙන්නේ. ඊළඟට ඔයාලට පෙන්වන්නම් මම ෆ්‍රෙන්ච් ග්‍රයින්ඩරෙන් මේ හෑන්ඩ් ග්‍රයින්ඩරෙන් ගාන විදිය කොහොමද කියලා. සමහරව හිතනවා ඇති මේක මේ ගාලා හදපු එකක් කියලා. මෙන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ගාන ක්‍රමේ ගාන විදිය කොහොමද කියන එක. මේ විදිහට හෑන්ඩ් ග්‍රයින්ඩරෙන් ගාපු බස් තමයි මේ තියෙන්නේ. අපි බාගෙට ලස්සන කරලා තියෙන්නේ හෑන්ඩ් ග්‍රයින්ඩරේ. ඉතින් අපේ සවින් චුට්ටක් ඇවිල්ලා බලනවා පොඩ්ඩක් මේ බස් එක කොහොමද කියලා. ඔන්න බලා ගන්න වලට මේ තියෙන්නේ හෑන්ඩ් ග්‍රයින්ඩරෙන් දාලා මේ ප්‍රමාණය ගත්ත බස් තමයි. මේ තත්ත්වයට ගත්ත බස් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ ෆ්‍රෙන්ච් ග්‍රයින්ඩරෙන් තමයි හැඩ කරන්නේ. ඒකත් ඔයාලට අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් පෙන්නනවා. ඒ වීඩියෝ එකෙන් පස්සේ බලන්න මේ බස් එක කොහොමද හැදෙන්නේ කොහොමද නිර්මාණය එන්නේ කියන එක ඔයාලට තේරෙයි. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී අපි හමු වෙමු. අනිවාර්යෙන් අපි සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ බ්‍රෙඩ් ග්‍රයින්ඩරේ ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී පෙන්වන්නම් කෙරෙන්න වීඩියෝ කොහොමද කියලා. ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන් වීඩියෝ එකේ රැඳී සිටින්න අපිත් සමග.